මගේ channel එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම හිස් කබලේ තියෙන ප්‍රශ්නයක් තමයි හිස් සොරි. පොතු කබර කුඩු කුඩු හැලෙනවා, කොණ්ඩේ හොඳටම යනවා, හිස කෙස් කැඩෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. මම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න ගියා. ඉතින් එම වෛද්‍යවරයා මට මෙන්න මේ ෂැම්පූ එක දුන්නා. ඉතින් මට හිතුණා මේ ෂැම්පූ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ ෂැම්පූ එක ගොඩාක්ම හොඳයි. 1585යි වෙන්නේ. මේකේ නම තමයි සෙලිනියම් සල්ෆයිඩ්. සෙලිනියම් සල්ෆයිඩ්. මම මෙතනක් දාන්න. මෙන්න මේ ෂැම්පූ එක 1585යි. නිකම් බලු ෂැම්පූ එකක් වගේ. අර බලොන්ඩ ෂැම්පූ තියෙන්නේ. බලොන්ඩ සබන් තියෙනන්නේ වගේ නිකම්. මේක හැබැයි බෙහෙත් ගඳයි. මේක සුවඳ මොනවක් නැහැ. බෙහෙත් ගඳයි. මේක භාවිතා කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕන කොණ්ඩේ හොඳින් සෝදන්න ඕන. කොණ්ඩේ හොඳට සෝදන්න ඕන. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ ෂැම්පූ එකෙන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඊට පස්සේ හිස් කබලේ හොඳට ගාන්න ඕන. ඊට පස්සේ අපි අර පෙන එන්නේ අර ෂැම්පූ ගෑවට පස්සේ ඊට පස්සේ අපි විනාඩි 2-3 පස්සේ තමයි ආපහු සෝදන්න ඕනේ කිව්වේ. මේ ෂැම්පූ එක ගාලා විනාඩි 2-3 තියෙන්න ඕන. ඊට පස්සේ සෝදන්න ඕන. ඊට පස්සේ ආපහු සෝදලා අර අපි ඉස්සෙල්ලා ගාපු විදියටම ආය ෂැම්පූ ටිකක් අරගෙන ආපහු ගාලා විනාඩි 2-3ක් තියලා ආපහු සෝදන්න ඕන. ඊට පස්සේ තියනවා දිනකට සතියකට දින 3ක් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්නේ කියලා. කුඩා ළමයින්ට හොඳ නැහැ. ඒක නිසා මේ ෂැම්පූ එක පොඩි ළමයි ඉන්නවනම් මේ ෂැම්පූ එක යාලට ගාන්න දෙන්න එපා. හොඳ නැහැ. හිසොරි වලට තමයි මේ ෂැම්පූ එක තියෙන්නේ. ඒක නිසා හිසොරි නැත්නම් මේ ෂැම්පූ එක ගන්න එපා. ඔයාලගේ කොණ්ඩේ යනවනම්, කොණ්ඩේ කැඩෙනවනම්, හිසොරි ගොඩාක් තියෙනවනම්, අර පොතු කබර වගේ හැලෙනවනම්, නිකන් පොතු කබර වගේ යනවනම්, ඊට පස්සේ ඇඳුම් වල හිසොරි එහෙම අර කුඩු වගේ තියෙනම්, කොහෙවත් යන්න බැරි නම් කළු පාට ඇඳුමක් ඇඳට පස්සේ හොඳට පේනවා හිසොරි වැටිලා තියෙනවා ඇඳුමේ. අන්න ඒ අයන්ට හොඳයි. මෙන්න මේ ෂැම්පූ එක ගොඩාක්ම හොඳයි. ඔයාලට සතියකට දවස් 3ක් ගෑවට පස්සේ හොඳ ප්‍රතිඵල තියෙනවා අනිවාර්යයෙන්ම. ගොඩාක්ම හිසොරි තියෙන කෙනෙක් නම් මේක දිගටම භාවිතා කරන්න. මාස 3ක් විතර භාවිතා කරනකොට ඔයාලගේ හිස් කබලේ තියෙන හිස්සොරි හොඳටම හොඳයි. ඊට පස්සේ කොණ්ඩේ යන්නෙත් නැහැ, කොණ්ඩේ කැඩෙන්නෙත් නැහැ, කොණ්ඩේ වැවෙනවා. ඉතින් ගොඩාක් අයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හිස්සොරි. ඉතින් කොණ්ඩේ වැවෙන්නේ නැති, කොණ්ඩේ කැඩෙන්නේ, කොණ්ඩේ හැමදාම එකම ප්‍රමාණයෙන් තියෙන්නේ මෙන්න මේ හිස්සොරි හින්දා. හිස්සොරි තිබ්බොත් අනිවාර්යයෙන්ම අපේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ. කොණ්ඩේ යනවා, කොණ්ඩේ කැඩෙනවා. ඊට පස්සේ තට්ටේ පෑදෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ ෂැම්පූ එක භාවිතා කරලා ඔයාලගේ හිසොරි නැති කරගන්න. මේක ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම හොඳයි. වයස් භේදයක් නැහැ. හැබැයි මේකේ ගහලා තියෙනවා, ඒ කිව්වේ මේකේ සඳහන් කරලා තියෙනවා පොඩි ළමයින්ට හොඳ නැහැ ඈඩ් කරලා තියන්නේ කියලා. ඊට පස්සේ වියලි ස්ථානයක තමයි තියන්න ඕනේ මේ ෂැම්පූ එක. ඉතින් මේකේ හැමදේම සඳහන් කරලා තියෙනවා. මෙන්න මේකේ හැමදේම සඳහන් කරලා තියෙනවා. ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ ෂැම්පූ එක භාවිතා කරලා ඔයාලගේ හිස්සොරි නැති කරගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම් මේ වගේ ඔයාලට වැදගත් වීඩියෝස් මේ channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්නවා. බයි පරිස්සමින් ඉන්න.